සාමාන්‍ය ලංකාවේ මතයක් සිනා ලෝකෙත් මේ මතය කියන්න බෑ වැඩි හිටියෝ ඒ අදාළ රටට බරක් කියලා. මේ ගැන ඔබේ විග්‍රහය මොකක්ද? මම දකින්නේ මම මේ වගේ මේ ජනගහනයේ වයස්ගත වීම කියන සම්බන්ධයෙන් පර්යේෂණ ගොඩක් කරනවා. ඒ පර්යේෂණවලදී මම දැකලා තියෙන්නේ වෙන රටවල් වල උදාහරණත් සමග අපි දැකලා තියෙන දෙයක් තමයි හුඟක් වෙලාවට මේ අපිට තියෙන්නේ හරි ආකල්ප නෙමෙයි මේ වැඩිහිටියන් ගැන. මොකද අපි දන්නවා දැන් ලංකාවේ තත්ත්වයේ උදාහරණයක් හැටියට ගත්තොත් 2012 වර්ෂයේ තිබුණු සංගණන වාර්තා අනුව මිලියන 2.5ක විතර අපිට ලොකු ජනගහනයක් හිටියා වැඩිහිටි ජනගහනයක් 60ට වැඩි. දැන් අපි මේ අය අමතක කරනවද? මේ අය අපිට බරක් කියලා හිතනවද රටට? දැන් මේ අය මීට කලින් මේ දායකත්වයේ දීලා නැද්ද මේ රට දියුණු කරන්න? එතකොට දැන් අර අනිසි බියක් ඇති වෙලා තියෙනවා ජනගහනය යම්කිසි රටක වැඩි වෙනකොට ඒක ලොකු බරක් කියලා. රටේ ආර්ථිකයට පවුල ගත්තම පවුල් ආර්ථිකයට දරා ගන්න බෑ කියලා. නමුත් අපි දන්නේ නැති දෙයක් තමයි ලෝකයේ බටහිර රටවල් වල සංවර්ධිත රටවල් වල මේ කොටස පාවිච්චි කරනවා ඇත්තටම රටේ සංවර්ධනය සඳහා විශේෂයෙන්ම ආර්ථික වර්ධනය සඳහා. මොකද වැඩිහිටි ජනගහනය යම්කිසි ආකාරයකට අභියෝග ඉදිරිපත් කරනවා වගේම ඊටත් වැඩියෙන් ලොකු අවස්ථාවන් නිර්මාණය කරලා දෙනවා රටේ අපි කියන්නේ growth කියලානේ. හරි වර්ධනයක් ඇති කිරීමට උත්සාහ කරන්නට පුළුවන්. ඒ අවස්ථා අපිට සඵල කරගන්නට පුළුවන්. එතකොට policy makersලා විශේෂයෙන්ම සැලසුම්කරුවන් රටක ඉන්න සැලසුම්කරුවන් අවධානය යොමු කරන්න ඕනේ අර මානසිකත්වයෙන් ගැලවිලා ඒ කියන්නේ දැන් අර වැඩිහිටි ජනගහනය බරක් කියන හිතන මානසිකත්වයෙන් ගැලවිලා නෑ මේ වැඩිහිටි ජනගහනය අපි ඇත්තටම භාවිතා කරන්නේ අපේ ලොකු අවස්ථාන් නිර්මාණය කරගන්නට. හරි මේ අය කොහොමද අපේ ආර්ථිකයට දායක කරගන්නේ? සමාජ නවෝත්පාදනවලට මේගොල්ලන් භාවිතා කරගන්නට පුළුවන්ද? ඕන තරම් තියෙනවා. දැන් බටහිර දියුණු රටවල් වල රිදී ආර්ථිකය කියලා කතා කරන්නෙම මෙන්න මේ අවස්ථාවන් නිර්මාණය කිරීම. හරි එතකොට රිදී ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරනකොට 60ට වැඩි ජනගහනය විශාල අවස්ථාවන් ඉදිරිපත් වෙනවා. ඒ එකක් තමයි ඒ 60ට වැඩි ජනගහනයේ අවශ්‍යතාව. දැන් අපි හිතමු දැන් 2012 2.52ක් විතර වුණ මිලියන 5.2ක් විතර වුණු ජනගහනය දැන් 2024 අපි දැක්කනේ මේ මෑතක සංගණන වාර්තාව අනුව 2024 3.9 ගානකට වැඩි වෙලා. මිලියන 3.9 ගානක. එතකොට වාර්ෂිකව 1,16,000ක් විතර එකතු වෙනවා වැඩිහිටි ජනගහනය අපේ මේ ජනගහනයට. එතකොට මේගොල්ලන් කොයි තරම් විදිහට අපිට භාවිතා කරන්නට පුළුවන්ද අපේ ආර්ථික වර්ධනයත් සමාජ සංවර්ධනයත් උදෙසා. එතකොට මේ ලොකු අවස්ථාවන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ආර්ථික අවස්ථා නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගන්නකො දැන් වැඩිහිටියන්ට තියෙන දැන් අපි සැලසුම්කරුවෝ හැටියට බලන්න ඕනේ අපේ රටේ සැලසුම්කරුවන් විශේෂයෙන්ම ජනගහනයේ වයස් සහ පුමිතිරි ව්‍යුහය. ඒ උඩ තමයි තීරණය කරන්නේ හරි ළමා ජනගහනය කොයිතරම් ඉන්නවද ශ්‍රම බලකායේ තරුණ ජනගහනය කොයිතරම් ඉන්නවද වැඩිහිටි ජනගහනය කොයිතරම් ඉන්නවද මොකද මේ වයස් සහ පුමිතිරි නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවයේ අනුව රටේ ඒ පුද්ගලයන්ගේ අවශ්‍යතා විවිධ වෙනවා අවශ්‍යතා සහ ඕනෑපාකම්. එතකොට ඒ අවශ්‍යතා සහ ඕනෑපාකම් වලට තමයි සැලසුම් සකස් විය යුත්තේ. එතකොට අපි දැන් 3.92ක් මිලියන 3.92ක් කියලා කියන්නෙම පුද්ගලික ව්‍යාපාරවලට ඉතා විශාල වෙළඳපොළක්. දැන් අපි හිතලා තියනවාද ඒ පැත්තෙන්
විශාල වෙළඳපොලක් නිර්මාණ වෙනවා මේ අයගේ අවශ්‍යතාවයන් සමහර ඒවා අර අනිත් ජනගහනයේ අනෙත් කොටස් වලට සමාන. දැන් නමුත් මේගොල්ලන්ගේ ආහාර පාන, මේගොල්ලන්ගේ සෞඛ්‍යයට සම්බන්ධ දේවල්, හරි, මේගොල්ලන්ට වෙන විශේෂිත උපකරණ අවශ්‍ය වෙනවා හුඟක්ම වයසට යනකොට. හරි, එතකොට මේවා කොහෙන්ද ගන්න තියෙන්නේ මේගොල්ලන්ට? එතකොට දැන් අපි හිතමු අපිට හිතන්න වෙනවා කොයි වගේ නිවාසද මේගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්න බෑනේ හැම එක්කෙනාටම එක වගේ නිවාස කියලා. මේ ජනගහනය වෙනස් වෙනකොට මේ ගතික ස්වරූපයත් එක්ක හැම අංශෙම මේ ව්‍යාපාර අංශවල මේ ආකල්ප වෙනස් වෙලා ඒගොල්ලන්ට ගැළපෙන ආකාරයට තමන්ගේ ව්‍යාපාර සකස් කරගන්නට ඕන. අලුත් නිෂ්පාදන ඇති කරගන්නට ඕන, අලුත් නවෝත්පාදන දේවල් බිහි කරගන්නට ඕන, මේ වගේ තත්ත්වයන් නිර්මාණය කරගන්නට ඕන. ඒ වගේම තව දෙයක් තමයි දැන් මෙතනදී අපි දකින ප්‍රධාන දෙයක් අපිට මේ සමාජ ආරක්ෂණ. අපි කියන්නේ සෝෂල් ප්‍රොටෙක්ෂන් කියලා. එතකොට දැන් සමාජ ආරක්ෂණය කියන එක තාම වැදගත් වෙනවා සියලුම කාණ්ඩවලට. නමුත් විශේෂයෙන්ම වයස්ගත ජනගහනයට සමාජ ආරක්ෂණය හොඳට කරගන්නට පුළුවන් වෙන්නේ අපි දැන් ඉන්න ශ්‍රම බලකාය හොඳ ඵලදායි ශ්‍රම බලකායක් කරොත්. මොකද මේ දැන් ඉන්න ශ්‍රම බලකාය තමයි අනාගතයේදී මේ වැඩිහිටිය අය බවට පත් වෙන්නේ. එතකොට අපි මේ වර්තමානයේ ඉන්න ශ්‍රම බලකාය හොඳට දක්ෂ, පුහුණු, එවැගේම අධ්‍යාපනයෙන් සන්නද්ධ, ඒ වගේම හොඳ සෞඛ්‍ය සම්පන්න අය බිහි කරොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ අනාගතයේදී හොඳ හොඳ ඵලදායීතාවයෙන් යුක්ත සහ මොකද මේගොල්ලන් හරියට මේගොල්ලන්ගේ ඉතුරු කිරීම වැඩි වුණොත් විතරයි වයසට 60 වෙනකොට තමන්ගේ සාක්කුවේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ.